ඉතින් මගේ යාළුවනේ කොහොමද ඔයාලට බාධක ගොඩක් මැද ලෝම ඡයගත් සටන්කරුවෙකුගේ කතාවක් තමයි අද අපි බලන්නේ. ඉතින් මේ කතාවේ නම ලයිග. කතාව පටන් ගන්නේ ජාතික MMA චැම්පියන්ෂිප් එක තියෙන තරගයක් පෙන්වන තැනකින්. ඉතින් මේ වෙලාවේ මෙතන නිවේදකයා අවසන් මහා තරගයේ ක්‍රීඩකයන් දෙන්නව නම් කරන ගමන් ඉන්නේ. ඉතින් මේ වෙලාවේ නගරේ එක තරුණෙක් වාහනයක් පස්සෙන් දුවනවා පෙන්නනවා. මේ තරුණයා මේ වාහනේ පස්සෙන් දුවන්නේ වාහනේ ඇතුළේ ඉන්න ගෑන් ළමයෙක් බේරගන්න කියලා අපිට පේනවා. ඉතින් මෙතනින් එකපාරම කතාව මුල පටන් ගන්නවා. මේ වෙලාවේ කොල්ලෙකුයි ගෑනු කෙනෙකුයි බඩු වගයක් දාගෙන ලොරියක යන ගමන් ඉන්නේ. මෙයාලා පහුවදා උදේ වෙනකම්ම මෙහෙම ගිහින් උදේම පොඩි කඩයක් දානවා. ඉතින් මේ කොල්ලා අතින් වැඩ කරන ගෑස් ලිපක් අරන් ඒක සූදානම් කරන ගමන් ඉන්නේ. ඉතින් මේ වෙලාවේ මෙතනට මැරෙක් ඇවිත් ගෑනු කෙනාට කෑ ගහලා කියනවා මේක මගේ තැන. මගේ අවසර ගන්න නැතුව ඔයාලා කොහොමද මෙතන කඩයක් දාන්නේ කියලා. ඉතින් මේ කියන දේවල් මේ ගෑනු කෙනා ගණන් ගන්නේ නම් නැහැ. ඉතින් මේ නිසා මේ මැරයා අර ගෑස් එක දන කොල්ලා ගාවට යනවා. ගිහින් කොල්ලාට තර්ජනය කරලා කතා කරනකොට අමුතු මිනිස්සෙක්ගේ පස්සෙන් මැරව ටිකක් පන්නන් එනවා. මේ මැරයා දකිනවා. මේ මිනිස්සයා දුවගෙන ඇවිත් කොල්ලා ළඟ වැටිලා අනේ මාව බේරගන්න කියලා ඉල්ලනවා. මේ වෙලාවේ අර ආපු එක මැරෙක් ලොකු පිහියක් අරන් මේ මිනිස්සයාට අයින්න ළඟට එද්දිම මේ කොල්ලා මැරයට සුපිරි පාරක් ගහලා මැරයව බිම දානවා. ඉතින් මේ වෙලාවේ අනිත් මැරයෝ ටිකත් කොල්ලට ගහන්න එනවා. හැබැයි මේ කොල්ලා කිසිම ගාණක් නැතුව මේ මැරයෝ ටිකට හොඳටම ගහනවා. මෙහෙම හුඟ වෙලාවක් මේ ෆයිට් එක යනකොට අර ගැහණු කෙනා පුතේ කියලා කෑ ගහලා පොල්ලක් දෙනවා මේ කොල්ලගේ අතට. ඉතින් මේ වෙලාවේ මේ ගැහණු කෙනා කොල්ලගේ අම්මා කියලා හැමෝම දැනගන්නවා. මේ පොල්ල අතට ගත්ත කොල්ලා මැරයොන්ට හොඳටම ගහනවා. මෙයාගේ අම්මත් මෙයාට මේ මැරයොන්ට ගහන්න උදව් කරනවා. මේ වලිය අවසානයේ මේ කොල්ලා මෙතන හිටිය ඔක්කොම මැරයොන්ට ගහලා දානවා. ඉතින් අර මිනිස්සයා මෙයාට ස්තුති කරලා කොල්ලගේ නම අහනවා. එතකොට තමයි හැමෝම දැනගන්නේ මෙයාගේම ලයිග. ඒ වගේම මෙයා ගොත ගහනවා කියලා. මේ වෙලාවේ මෙයාලයි කඩේ දාන එකට කෑ ගහුව මැරේ ඇවිත් මෙයාලගෙන් සමාවරන් මෙතනින් මාරු වෙලා යනවා. මේ සිද්ධියෙන් පස්සේ ලයිගයාගේ අම්මත් එක්ක මාෂල් ආර්ට් උගන්වන තැනකට එනවා. මෙයාලා මෙතනට ඇවිත් බලාගෙන ඉද්දි මෙතන කොල්ලෙක් ඇවිත් ලයිගගෙන් අහනවා මොකද බලන් ඉන්නේ කාව හම්බෙන්නද ඕනේ කියලා. ඉතින් මේ වෙලාවේ ලයිග ගොතක ගහ මාස්ටර් හම්බෙන්න ආවේ කිව්වම ලයිග ගොත ගහන නිසා මේ කොල්ලා ලයිගට විහිළු කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ලයිග මේ කොල්ලගේ දෙමාපියන් මතක් කරලම් බනිනවා. ඉතින් මේ සිද්ධිය වෙන අතරේදී මාස්ටර් ඇවිත් අහනවා කවුද ඇවිත් ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ලයිග සහ එයාගේ අම්මා මාස්ටර් එක්ක කතා කරනවා. අම්මා මාස්ටර්ට කියනවා පුතාට MMA උගන්වන්න ඕනේ. එයා හුඟක් ශක්තිමත් කෙනෙක්. ඒ වගේම මෙයාගේ තාත්තා තමා 2004 දී ජාතික ශූරතාවයට ගිහින් මැරුණේ කියලා. ඒ වගේම මට මගේ පුතාව ශූරයෙක් කරන්න ඕන. ඒත් අපි ළඟ මේකට සල්ලි නැහැ. ඒ නිසා ඔයා නොමිලේ තමා මෙයාට උගන්වන්න ඕනේ කියලා. ඉතින් කොහොම හරි මාස්ටර් මේකට කැමති වගේම මෙයා කියනවා මෙතන අස්කර වැඩ ටික කරන්න. ඔයාගේ ශක්තිය බලලා මම පුහුණු වීම පටන් ගන්නම් කියලා. ඉතින් මේකට ලයිග වගේම එයාගේ අම්මත් කැමති වෙනවා. ඉතින් ලයිග ටික කාලයක් මේ විදියට ඇකඩමික පිරිසිදු කරනවා. මේ අතර දවසක් ලයිග කැෆේ එකකට කෝපි එකක් ගන්න යනවා. මේ වෙලාවේ මෙතනට ආව කෙල්ලෙක් වෙන කෙනෙක් එක්ක ලයිගව පටලගෙන ලයිගට හොඳටම බයිනවා. ඒ කෙල්ල එකපාරටම ලයිගේ කොලර් එක අල්ල ගන්නවා. ඉතින් මේකට හොඳටම තරහා ගිය ලයිග ඒ කෙල්ලගෙත් ඇඳුමෙන් මේ විදියටම අල්ලගෙන කෙල්ලට බැනලා මෙතනින් යනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ ඇකඩමිකට ආව ලයිග තමන්ගේ වැඩ ටික පාඩුවේ කරන ගමන් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ මාස්ටර් ලයිගට කතා කරලා කියනවා මෙතන ඉන්න ශිෂ්‍යයෝ අතරට ඇවිත් එයා පෙන්වන අයත් එක්ක ෆයිට් කරන්න ඕනි කියලා. ඒත් එක්ක මාස්ටර් ලයිගට කියනවා ඔයා කාටවත්ම ගහන්න බෑ. ඔයා කරන්න ඕනේ මෙයාලා ගහන ඒවයින් බේරිලා මෙයාලව පැත්තකට තල්ලු කරන එක විතරයි කියලා. ඉතින් ලයිග මේකට එකඟ වෙලා ෆයිට් කරන්න ලැහැත්ති වෙනවා. මෙතනට කැෆේ කිටිය කෙල්ලත් ඇවිත් බලාගෙන ඉන්නවා. ඉතින් අවසානයේදී ලයිග එක්ක සටන් කරන හැමෝම ලයිග පරාද කරනවා. පස්සේ මාස්ටර් තීරණය කරනවා ලයිගව MMA ශූරතාවයට පුහුණු කරන්න. ඉතින් මේ සිද්ධිය මාස්ටර් ලයිගගේ අම්මට කියනවා. මේකට හුඟක් සතුටුන අම්මා ගෙදරින් ලයිගව සතුටින් පිළිගන්නවා. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ ඇකඩමිකේ හිටිය කොල්ලෝ ටිකත් ලයිගත් එක්ක යාළු වෙනවා. ඒ වගේම කැෆේ එකේ බැනපු කෙල්ල ලයිග ගැන හිතන්න පටන් ගන්නවා. ලයිග ගෙදරන වෙලාවේ අර කෙල්ල ලයිගගේ පස්සෙන් ඇවිත් ලයිග ළඟට ගිහින් මම ඔයාට කැමතියි කියලා ලයිගට නම්බර එකක් දීලා මෙතනින් යනවා. මේ සිද්ධියෙන් පස්සේ ලයිග MMA පුහුණුවීම් වලට ගිහින් පුහුණුවීම් පටන් ගන්නවා.
ඉතින් මේ වෙලාවේදී ලයිගගේ අම්මා යනවා කෝවිලට. මේ වෙලාවේ කැෆේ එකේ රණ්ඩුන කෙල්ල වෙන ටානියත් මෙතනට එයාගේ සෝෂල් මීඩියා වලට දාන වීඩියෝ එකක් හදන්න බොරුවට දෙවියන්ව වඳිනවා. මේක දැකපු ලයිගගේ අම්මා මෙයා හොඳ කෙල්ලෙක් කියලා කතා කළාම ටානියා කියනවා මම මේව විශ්වාස කරන්නේ නැහැ. මම මේ වීඩියෝ එකක් හදනවා මගේ සෝෂල් මීඩියා වලට දාන්න කියලා. ඉතින් මේක නිසා ලයිගගේ අම්මයි ටානියයි රණ්ඩුවක් පටන් ගන්නවා. මේ වෙලාවේ මෙතන ලයිග එනවා. ලයිග ආවම තමයි ටානියා දැනගන්නේ මේ ලයිගගේ අම්මා කියලා. හැබැයි එතකොට රණ්ඩුවක් වෙලා ඉවරයි. ඒ වගේම මෙයා පරක්කුත් වැඩි. හවස් වුණාම ලයිග ටානියාව මුණ ගැහෙන්න පබ් එකට යනවා. මෙතනට ගිහින් ටානියා එක්ක ඉඳලා එනවා. පහවදා උදේම ටානියාගේ අයියා වුණ සංජු මේ සිද්ධිය දැනගෙන ටානියාගෙන් අහනවා කවුද ඊරෑ තවුන් එක්ක හිටිය කොල්ලා කියලා. අයියාගෙන් ලයිගට ගහයි කියලා බය නිසා ටානියා ලයිගගේ යාළුවෙක් වුණ ගන්පත්ගේ නම කියනවා. මේක අහපු සංජු එයාගේ යාළුවෝ සෙට් එකක් එක්ක හවස තනියම එන ගමන් හිටිය ගන්පත්ව ඔළුවට ගෝණියක් දාලා අල්ලගෙන හොඳටම ගහනවා. ලයිග එයාගේ යාළුවෝ එක්ක මෙයාව හොයාගෙන තුවාල වලට බෙහෙත් දාලා කෝච්චියේ එන ගමන් තමයි ඉන්නේ. මෙයාලා කෝච්චියේ එද්දි සංජුගේ යාළුවෝ වගේක් මෙයාලට හම්බෙනවා. මෙයාලා කට්ටිය ගන්පත්ටයි ලයිගටයි යාළුවන්ටයි විහිළු කරන්න පටන් ගන්නවා. ඉතින් මේකට හොඳටම කේන්ති ගිය ලයිග අර සෙට් එකට සෙල්ලමකට එන්න කියලා සෙල්ලම් කරනවා වගේ පෙන්නලා හොඳටම ගහනවා. අන්තිමට මේ කට්ටිය පොලිසියෙන් අල්ල ගන්නවා. මාස්ටර් ඇවිත් මෙයාලව පොලිසියෙන් බේරගෙන ඇකඩමියට එක් කරයි යනවා. මෙහෙම එක්කරන් ගිය කට්ටියව ඇකඩමියේ දනගස්සලා පොල්ලකින් හොඳටම ගහලා ගෙදර යවනවා. මෙහෙම කාලේ ගිවිලා යද්දි ලයිගගේ අම්මා ටානියාට කෝල් කරලා කියනවා ලයිගව අතාරින්න කියලා. ඉතින් මේ නිසා ටානියා ලයිගව ටිකෙන් ටික අතාරින්න පටන් ගන්නවා. ලයිග ගොත ගහන නිසා එයාට ලයිගව ගැලපෙන්නේ නැහැ කියලා ටානියා කියනවා. ඉතින් මේ විදියට කාලය ගෙවිලා යනවා. මෙහෙම මෙයාගේ ආදර කතාව ඉවරුන එකට ලයිග ඉන්නේ හුඟක් දුකින්. මෙයා මෙහෙම ඉන්නකොට අම්මා ළඟට ඇවිත් ලයිගට කියනවා ඔයාගේ තාත්තා මැරුණේ මේ දේ නිසායි. ඉතින් ඔයා අනිවාර්යෙන් මේ තරගෙට ගිහින් දිනලා සූරයෙක් වෙන්න ඕන කියලා මෙයාගේ හිත හදනවා. ඉතින් මෙතනින් පස්සේ ලයිග ආයම එයාගේ පුහුණුවීම් වල නිරත වෙනවා. මෙයාගේ මේ පුහුණුවීම් වලින් පස්සේ මෙයාට මෙයාගේ පළවෙනි තරගයට සහභාගී වෙන්න පුළුවන් වෙනවා. මේ තරගයේදී ලයිග එයාගේ ප්‍රතිවාදියාව එක පහරින් බිම දාලා ස්ටේජ් එකෙන් බැහැලා එනවා. ටානියාගේ අයියා වුණ සංජුත් එයාගේ ප්‍රතිවාදීන්ට පරාජය කරලා තරගයේ දිනාගෙන එනවා. මෙහෙම මෙයාලා තරඟ කරලා අවසන් තරගයට ලයිග සහ සංජු දෙන්න තේරෙනවා. මේ තරගයේ පැවැත්වෙන්න හදද්දී ටානියා එයාගේ අයියට කෝල් එකක් කරන් ලයිගට කියනවා මේ තරගයේ දිනන්නේ මගේ අයියා. තමුන්ට බෑ මගේ අයියාව පරාද කරන්න කියලා. මෙහෙම ටානියා එයාගේ අයියාව වැඩෙක් කියලා ලයිගට කියනවා. තරගය ආරම්භ වුණාම ලයිග ටානියා මේ කිව්ව දෙයට හිතේ තියෙන කේන්තියටත් එක්ක සංජුට හුඟක් දරුණු විදියට පහර දෙනවා. අන්තිමට සංජුව පරාජය කරන ලයිග MMA ජාතික ශූරයා වෙනවා. මෙයා ජයග්‍රහණය කරලා මෙයාලගේ කඩේ ළඟට ඇවිත් අම්මා එක්ක කතා කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ලයිග එතන තිබුණු ළඟ කඩේකට යනවා. මෙහෙම ගිය ලයිගව මීඩියා එකනුයි මෙතන හිටිය ප්‍රේක්ෂකනුයි ඇවිත් වට කරගෙන මෙයත් එක්ක ෆොටෝ ගහනවා. මීඩියා එකෙන් මෙයාගෙන් අහනවා ඊළඟට මොකද කරන්න කියලා. මේ වෙලාවේ ලයිග කියනවා මම ජාත්‍යන්තර MMA තරගයට ඇතුළු වෙනවා. අපි කාටවත් දෙවෙනි නෑ. අපි ඉන්දියානුවෝ. අපිට පුළුවන් ජාත්‍යන්තර MMA ශූරතාවය ජයග්‍රහණය කරන්න කියලා. මේ දේ නිසා මුළු ඉන්දියාව පුරාවම ලයිග සුපිරි තරුවක් ඉදිරියේ ජනප්‍රිය වෙනවා. මේවා මෙහෙම වුණාට ලයිගට ඕන වෙනවා මේ තරගයට යන්න අරමුදල් හොයාගන්න. ඉතින් මාස්ටර් ගිහින් ක්‍රීඩා අමාත්‍යාංශයක කතා කරනවා. ඒකෙන් ලයිගට සහයෝගය දෙන්න බෑ කියනවා. ඉතින් මේ නිසා ඇකඩමිය හැමෝම ඇකඩමියට වෙලා කල්පනා කරනවා ලයිග කොහොමද මේ අරමුදල් හොයාගන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ කතාවේ මුලදී ලයිග මැරයන්ගෙන් බේරගත්ත මිනිස්සයා එකපාරටම මෙතනට ඇවිත් කියනවා ලයිගට MMA එකට යන්න මම ස්පොන්සර් කරන්නම් කියලා. ඒත් මේක කාටවත් විශ්වාස කරන්න බෑ. ඒ නිසා මෙයා කියනවා මම මගේ අයියට කෝල් එකක් ගන්නම්. එයා ඔයාට ස්පොන්සර් කරනවා කියලා. ඉතින් මේ වෙලාවේ මේ මිනිස්සයා එයාගේ අයියා කියන කෙනාට වීඩියෝ කෝල් එකක් ගන්නවා. ඉතින් එයා කියනවා ඔයා බය වෙන්න එපා. මම ඔයාට ස්පොන්සර් කරන්නම්. මට ඕනේ ඉන්දියාව දිනනවා දකින්න විතරයි කියලා. තව මෙයා කියනවා මගේ පෞද්ගලික ජෙට් එක මං එවන්නම්. ඒක ඔයාලා ඇමරිකාවට එන්න කියලා. ඉතින් මේ වෙලාවේ මෙයාලා මෙයාට ස්තුති කරනවා. ඊට පස්සේ යාගේ පෞද්ගලික ජෙට් එක එවලා මෙයාලා ඇමරිකාවට ගෙන්න ගන්නවා. ඇමරිකාවට ගිය ලයිග මේ කෙනාට ස්තුති කරලා MMA ලෝක ශූරතාවේ පළවෙනි තරගයට සහභාගී වෙනවා. ලයිගට මුණ ගැහෙන පළවෙනි ප්‍රතිවාදියා වෙන්නේ ඩැරන්. මේ දෙන්න හුඟක් වෙලා මෙතනදී සටන් කරනවා.
මේ වෙලාවේදී ලයිගගේ ප්‍රතිවාදියා ලයිගට හුඟක් කැත විදියට බනින්න පටන් ගන්නවා. ඉතින් මේ දේ නිසා හොඳටම තරහා ගිය ලයිග හුඟක් දරුණු විදියට ඩැරන්ට පහර දීලා ඩැරන්ව බිම දාලා ඩැරන්ව පරාජය කරනවා. මේ පළවෙනි සටනින්ම ලයිග ඉතාමත් හොඳ ජයග්‍රහණයක් ලබා ගන්නවා. මේ විදියට ලයිග එයාගේ හැම තරගයක්ම ජයග්‍රහණය කරමින් අවසන් තරගයට යන්න අවස්ථාව උදා කර ගන්නවා. මේ තරගයේ අවසානයේ ලයිගට ස්පොන්සර් කරන කෙනා පාටියක් ලැහැත්ති කරලා මේක සමරන්න තමා හදන්නේ. ඉතින් මේ වෙලාවේදී මෙයා ලයිගට කියනවා මගේ පුතා තමා සංජු. ඔයා එයාව ඉතාමත් දක්ෂ විදියට පරාද කළා. ඒත් මං ඔයාට කැමතියි. ඉන්න මම මගේ දුවව ඔයාට අඳුන්වලා දෙන්නම් කියලා. ඉතින් මේ වෙලාවේදී ලයිගට පුදුමයි. මොකද මේ එන්නේ වෙන කවුරුත් නෙවෙයි. ලයිග ගොත ගහනවා කියලා ලයිගව දාලා ගිහපු ටානියා. ඉතින් මේ දේවල් මෙහෙම වුණත් පාටිය ලස්සන්ට ඉවර වෙනවා. අන්තිමට ලයිග ඉන්න තැනට එයාව ගිහින් දාන්න යන්නේ ටානියා. ටානියාව මෙයාව එක්කන් යනකම් එක දිගට කියව යන්නේ. ලයිග ඉන්න තැනට ආපු මෙයාලා වාහනෙන් බහිනවා. වාහනෙන් බෑපු වෙලේ ඉඳන් ටානියා ලයිගට බනින ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ මෙතනට ආපු කෙනෙක් ටානියාව උස්සන් යනවා. තව දෙන්නෙක් ඇවිත් ලයිගටත් ගහනවා. මොකද ලයිගට මෙයාලා පස්සෙන් පන්නන්න බැරි වෙන්න. ඉතින් මේ වෙලාවේ ලයිග වාහනේ පස්සෙන් කොච්චර දිව්වත් ලයිගට වාහනේ අල්ලගන්න බැරි වෙනවා. ලයිග ඉක්මනින් ටානියාගේ තාත්තා ගාවට ගිහින් අහනවා මොකක්ද මේ ප්‍රශ්නේ? ඇයි යාලා ටානියාව පැහැරගත්තේ කියලා. ටානියාගේ තාත්තා ලයිගට කියනවා මම බිස්නස් එකට මාෆියා කාර්යයෙන් ලොකු ණයක් ගත්තා. ඒක ගෙවන්න තියෙන දවස දැන් හුඟක් පහු වෙලා. මට ඒක ගෙවා ගන්න බැරි වුණා. ඒකයි එයාලා ටානියාව පැහැරගත්තේ කියලා. ඉතින් මේ දේ නිසා ලයිග ආයෙම try කරනවා ටානියාව බේරගන්න. ඒ සල්ලි නැති හිස් බෑග් එකක් අරන් ගිහින්. ඒත් මෙතනදී ලයිගට ටානියාව බේරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ටානියාගේ තාත්තා ලයිගට කතාවක් කියනවා. ටානියා තමා මට කිව්වේ ඔයාට මේ තරගයට ස්පොන්සර් කරන්න කියලා. ටානියා තාමත් ඔයාට ආදරය කරනවා. ඔයාගේ අවධානය වෙනස් වෙයි කියලා ඔයාගේ අම්මා බය වුණු නිසායි ටානියා ඔයාට බොරු කියලා ඔයාගෙන් ඈත් උනේ කියලා. ඉතින් මේ කාපු ලයිග ටානියාව හොයාගෙන සැන්ඩි කියන මිටියාවතට යනවා. ඉතින් මෙතෙන්ට ගිය ලයිග පුදුම වෙනවා. මේ මාෆියාකාරයා කවුද කියලා දැක්කට පස්සේ මේ වෙන කවුරුත් නම් නෙවෙයි. ලයිග දෙවියන්ට වගේ වඳින මාක් ඇන්ඩර්සන් කියන MMA ලෙජෙන්ඩරි චැම්පියන් කෙනෙක්. ඉතින් ලයිගට පට්ටම සතුටුයි. ලයිග මෙයා ගැන හුඟ වෙලාවක් හොඳ කියනවා. අන්තිමට කියනවා ටානියාව අරගෙන යන්න ඕනි කියලා. ඒත් මෙයා ලයිගට කියනවා සල්ලි දුන්නොත් කෙල්ලව දෙන්නම්. නැත්තම් මෙයාව අරන් යන්න දෙන්න විදිහක් නැහැ කියලා. ඉතින් මේ වෙලාවේ MMA ෆයිනල් එක පටන් ගන්න තව ටික වෙලාවයි තියෙන්නේ. ඒත් ලයිග තාම මෙතෙන්ට ඇවිත් නැති නිසා මාස්ටර් වගේම එයාගේ අම්මත් මෙතන හැම තැනම හොයනවා. මේ වෙලාවේ ලයිග සැන්ඩි කියන මිටියාවතේ මාක් ඇන්ඩර්සන් එක්ක සටන් කරන්න තමයි හදන්නේ. ඒ ටානියාව ගෙදර ගෙනියන්න. මේ වෙලාවේ මේ සටන සෝෂල් මීඩියා වල ලයිව් යනවා. මේ සටන MMA එකත් මේ වෙලාවේ බලාගෙන. මේ සටන පටන් අරන් ටික වෙලාවක් යනවා. මේ වෙලාවේ මාක් ලයිගට හොඳටම ගහනවා. ලයිග මේ වෙලාවේ හිතා ගන්නවා මගේ තාත්තා මැරුවේ මාක් ඇන්ඩර්සන්. මම මෙයාව පරාජය කරනවා කියලා. මේ වෙලාවේ ලයිග මාක් ඇන්ඩර්සන්ට පන්න ගහන්න පටන් ගන්නවා. මේ සටන MMA එකත් ලයිව් මුළු ලෝකෙටම විකාශ කරනවා. මුළු ලෝකයම මේ වෙලාවේදී මේ සටන බලනවා. ඉතින් අවසානයේදී ලයිග මාක් ඇන්ඩර්සන්ට හොඳටම ගහලා බිම දානවා. ඒ සමගම මාක් පරාජය බාර ගන්නවා. ඒ සමගම MMA එක තීරණය කරනවා ලයිග ඩබල් විනර් කෙනෙක් කියලා. ඒ වගේම මෙයාලා ලයිගව ඩබල් ක්වොලිෆයිඩ් කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ලයිග එයාගේ අම්මගේ හීනේ හැබෑ කරලා ටානියාවත් බේරගෙන එනවා. ඉතින් ලයිගගේ ජයග්‍රහණයෙන් පස්සේ මේ කතාව ඉවර වෙනවා.